අන්‍යංගසයෝ ඉතින් ඕගොල්ලෝ සියලු දෙනාම බොහොම ආදරෙන් පිළිගන්නවා කොරියන් ලයිෆ් විත් නාම YouTube channel එකට සුන්දර දකුණු කොරියාව ඉඳගෙන. ඉතින් අද දවසේ මම ඔයගොල්ලන්ට කතා කරන්න ගත්තේ කොරියානු භාෂා විභාගය 2025 සඳහා පැවැත්වීම නියමිත කොරියානු භාෂා විභාගය දින නියමයක් නොමැතිව කල් යාමට තියෙන ඉඩකඩ වැඩි කියන අවස්ථාව ඔබ මේ මොහොතේ දැනුවත් ඇති. ඒ කියන්නේ විභාගය තියන්න නැතුව කල් යන්න තියෙන ප්‍රවණතාවය ඉතාමත්ම වැඩි. ඒකට හේතු විදියට සඳහන් වෙන්නේ දැන් සම්පූර්ණ කොරියානු භාෂා විභාගය සමත්ලා ඒ වගේම කොරියාවට එන්න අවශ්‍ය සුදුසුකම් සපුරලා 11000ක පිරිසක් 11000ක පමණ පිරිසක් මේ වෙද්දී වෙබ් එකට ඇතුළත් වෙලා ඉන්නවා කියන එකත් ඔයගොල්ලෝ දැනුවත් ඇති. එතකොට දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එයින් එහා තවදුරටත් පිරිසක් වෙබ් එකට ඇතුළත් කරනවා නම් ඒක ප්‍රායෝගික නැහැ කියන එක තමයි මේ වෙලාවේ ඒගොල්ලෝ කියන්නේ. මොකද කතන්දර වෙන්නේ ඇග්‍රීමන්ට් බලාපොරොත්තු වෙන තරම් ප්‍රමාණයක් එන්නේ නැත්නම් තවදුරටත් වෙබ් එකට මේ විදිහට ඇතුළත් කරලා වැඩක් නැහැ. ඒක ඇත්තටම ප්‍රායෝගිකයි. එතකොට ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ඇයි 11000ක් වෙනකන් වෙබ් එක පිරුනේ? එතකොට එකේ පැත්තකින් ඇග්‍රීමන්ට් ඇවිල්ලා නැද්ද? නැත්නම් කොරියාවට මේ වෙද්දී එන්න තියෙන ඒ ඉල්ලුම වැඩිද? ඕක තමයි දැන් මෙතෙන් තියෙන ප්‍රශ්නේ. හරි. එතකොට ඕකට එක එක කතන්දර ඇවිල්ලා තියෙනවා. මම ඕක ගැන තමයි කතා කරන්න හිතුවේ. එකක් රැකියා ඉල්ලුම වැඩි කියන එක. කියන්නේ වෙනතට වඩා කොරියානු භාෂාව ඉගෙනගෙන කොරියාවට එන්න තියෙන උනන්දුව අපේ ලාංකීය සමාජයේ වැඩි කියන එක හේතුවක්. අනිත් පැත්තෙන් අනිත් හේතුව වෙන්නේ කොරියාවේ ඉන්න අපිට. ඒ කියන්නේ අපි කොරියාවේ වැඩ කරන විදිය අනුව කම්පැනි වලින් ඇග්‍රීමන්ට් එන්නේ නැහැ. කියන්නේ අපි වැඩ කරන විදියත් එක්ක අර තවත් සහෝදරයට එන තියෙන chance එක පැත්තෙන් අපි නැති කරනවා කියන එක. ඒකට තව කතන්දර ටිකක් තියෙනවා. එකක් අවශ්‍යද අපි හිතමු අවුරුදු 3යි වීසා ගාලා නැත්නම් අපි හිතමු 5යි එහෙම නැත්නම් 10යි. උපරිම 10ක් හිටියම එතනින් එහා තවදුරටත් නීත්‍යානුකූල නොවන සේවකෙක් විදියට අපි වැඩ කරනවා කියන එක පැත්තෙන්. ඒ හින්දා ඇග්‍රීමන්ට් එන්න තියෙන ප්‍රමාණතාවය අඩුයි කියන එක තමයි එකක්. ඊට පස්සේ ඊළඟ හේතුව වෙන්නේ අයස අවුරුදු ඒ කියන්නේ අඩු වයසෙන් ආපු අය. ඒ කියන්නේ අපි හිතමු 20න් තමට 19න් ආවා කියන එක කොහොම ආවද කියලා මම දන්නේ නැහැ. මම එක්කෙනෙක් මට හම්බ වෙලා නැහැ මේ වෙනකන්. අපි දැන් 20 කියලා 20 22 23 24 ඔය වගේ අඩු වයස් වල අය. එතකොට ඒගොල්ලෝ හරියට වැඩක් කරන්න දන්නේ නැහැ. සාමාන්‍යයෙන් O level කරපු A level කරපු ගමන් කොරියාවට ඇවිල්ලා විභාග ලියලා ඔන්න ඔය විදිහට තමයි ඒගොල්ලෝ වෙබ් එකට ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ වෙබ් එකට ඇවිල්ලා කොරියාවට ආයේ. එතකොට ඒගොල්ලෝ වැඩක් කරන්න දන්නේ නැහැ. කැත් උඩට වැඩක් කරලා නැහැ. අන්න ඒ හින්දා ඒගොල්ලන්ට වැඩ කරන්න බෑ. ඒ හින්දා කොරියානුව ලංකාවේ අය කම්පැනි වලට ගන්න නැහැ කියන එක තමයි අනිත් කාරණා. ඔක තමයි ලොකුම මතය වෙලා තියෙන අඩු වයසෙන් ආපු අය නිසා කොරියාවට ලංකාවෙන් ගන්න අය අඩුයි කියන එක. ඔක තමයි ලොකුම කාරණේ. හරි. එතකොට මම ඔයගොල්ලන්ට ඔන්නෝ කියන කාරණා තුන අද දවසේ පැහැදිලි කරන්න මෙන්න මේ විදිහට මම හිතන විදිහ සහ මගේ දැනුමේ හැටියට. මොකද ලංකාවේ ඉඳන් කොරියාව ගැන කියන කතාත් කොරියාවේ ඉඳන් කොරියාව ගැන කියන කතාත් ගත්තට පස්සේ වෙනසක් තියෙනවා කියන එක ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. හරි. ඔයගොල්ලන්ට වීඩියෝ එකේ සමහරලාට ලයිට් ප්‍රශ්න ඉන්න පුළුවන්. හිතන්න එපා. මම කියන කාරණා ගැන විතරක් හිතන්න. හරි. එතකොට මම කතා කරන්නේ එක පැත්තකින් ලංකාවේ මේ වෙද්දී තියෙන කොරියාවට එන තියෙන ඉල්ලුම් වැඩිද කියන එක. ඒක ඕගොල්ලෝ අපි හැමෝම දන්නවා. සාමාන්‍යයෙන් කොරෝනාත් ආවට පස්සේ තමයි මේ ගොඩක් වෙනස් වෙන්න ගත්තේ. දැන් ලංකාවේ හැමෝම try කරන්නේ කොහේ හරි රටකට යන්න. හේතුව ලංකාවේ තියෙන සමාජ පරිසරය ජීවත් වෙන්න සුදුසු නැහැ කියන එක සහ දැන් මේ වෙද්දී අපරාධ රැල්ලක් තියෙන. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් අනිත් එක තමයි අපේ අඩු වයසෙන් අපි ජීවිතේ විඳින්න ඕන කාලේ අපිට විඳින්න විදියක් නැහැ. වාහනයක් ගන්න, ට්‍රිප් එකක් යන්න ඕ කියන දේවල් අපිට කරන්න බෑ ලංකාවේ ඉන්න ගමන්. මොකද අපි හීන මැරිලා ඉවරයි. අපේ තරුණ හීන මැරිලා අපි විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා විශේෂ වේදී උපාධි කරලා ඒ ඔක්කොම කළා තමයි අපි කොරියාවට ආවේ. ඒ කියන්නේ අපි කොරියාවට එන්න බලන් හිටපු අය නෙමෙයි. ඒ කියන්නේ අපි හිතුවේ අපේ දේවල් කරලා ලංකාවේදී ඒ කියන දේවල් වලින් අපට උඩට යන්න කාලා බීලා නිදහසේ වාහනයක් අරන් ඒ දේවල් කරන්න පුළුවන් තත්ත්වයක් අපිට හිතුනේ ඇති වෙයි කියලා. නමුත් ඒක බොහොම පැහැදිලි. දැන් රජයේ සේවකයෝත් රජේ මම වැඩ කළා ආවේ. එද්දී ජොබ් එකක් ගත්තා. ඒක අයින් වෙලා තමයි ආවේ. එතන මම වැඩ කරේ වසර 2ක් විතර වගේ. එතකොට ඔය වගේ ඉතින් ගොඩක් අය එනවා ලංකාවේ ඉඳන් රජයේ රැකියා කරන අයත් හේතුව එතනින් පැහැදිලි. මොකද අපිට ජීවත් වෙන්න තරම් සුදුසු වටපිටාවක් නෑ. අපේ හීන අපිට ගොඩනගා ගන්න විදියක් නෑ. ඉදා වෙලා කාලා තමයි
ඉන්න වෙනි තර පේන අර යන කොල්ලන්ගේ හීන ඔයගලන්ට පේනුණා නම් බයික් එකේ ඒ වගේ ඉතින් ඔය දේවල් ජීවිතේට අපි හීනම් විතරමයි කවුරු හරි කෙනෙක් පරම්පරාවෙන් සල්ලි ආපු කෙනෙක් වෙන්න පුළුවන් දිනුවන ක්‍රම තියෙන ඉත අඩිත වාසනාවත් එක්ක ඉතින් එහෙම කවුරු හරි කෙනෙක්ගේ දෙයක් බලාගෙන හිත හදා ගන්න තමයි වෙන්නේ ඉතින් ඔන්නෝ කියන දේවල් එක්ක කොරියාවට આવොත් ඉතින් අඩු වසර කීපයකින් යම් කිසි ප්‍රමාණයක් හීන සියල්ල නෙමෙයි හීන යම් කිසි ප්‍රමාණයක් අපට සබෑ කරගන්න පුළුවන් නැත්නම් කවුරු හරි කියනවා නම් අපි කොරියාවට ඔක්කොම හරි හීන ඔක්කොම හරි අවුරුදු 5ක් හිටියන් 10ක් හිටියන් හැමදේම හරි කියලා එහෙම එකක් නැහැ එහෙම එකක් නෑ අපිට අර ලංකාවේ හිටියට වඩා තැනකට එන්න පුළුවන්. ඒ කියන තැන හැදෙනවා. නැතුව කොරියාවට ආවා කියලා ඔයගලන්ගේ හීන සියල්ල සාර්ථක වෙන්නේ නෑ. ඒක මොකද අපිත් හිතන්නේ එහෙමයි. එහෙම දෙයක් නෑ. ඔබට ඉන්න තැන ඉඳන් යම්කිසි ප්‍රමාණයක් ඔබට උඩට එන්න පුළුවන්. එතනින් එහා ඔබේ කළමනාකරණය සහ ඔබ එතනින් කොරියාවට ආරස හදාගන්න හීනත් එක්ක ඔබට මෙහි තව දුරටත් ඉන්න කාලය සහ ලංකාවේ කොහොමද වෙන්නේ කියන එක තීරණය වෙනවා. ඒක ඔබේ වැඩක්. එතකොට ඔය කියන ප්‍රශ්න තමයි පළවෙනි ප්‍රශ්නේ. ඔයගොල්ලන්ගේ ලංකාවේ අපේ හීන දවසින් දවස මොහොතෙන් මොහොත මොකක්ද වෙන්නේ හීන බොඳ වෙන්නේ ඒ හින්දා ඒකත් එක තමයි ගොඩක් කලාට කොරියාවට එන්න තියෙන උනන්දුව වැඩිලා තියෙන. ඒක එකක්. හරි. එතකොට උනන්දුව වැඩි වෙනවා කියන්නේ වැඩි පිරිසක් විභාගයට එනවා. එතකොට අපි හිතනවා මේවා ගිල්ලුමක් තියෙන හින්දා අපිට ලංකාවට වැඩි කෝට් එකක් ඒ හින්දා අපිට පුළුවන් වැඩිපුර ප්‍රමාණයක් වෙබ් එකට ඇතුළත් කරන්න කියලා. අන්න එහෙම හිතලා වෙබ් එකට යම්කිසි ප්‍රමාණයක් වැඩිපුර ඇතුළත් කරා වෙන්න පුළුවන්. හරි. එතකොට ඊළඟ කාරණේ තමයි කොරියාවේ ප්‍රශ්න කියන්නේ දැන් අපි කොරියාවේ වැඩ කරනවා. එතකොට අපි හරියට වැඩ කරන්නේ අපේ සජාල මේගොල්ලත් එක්ක ප්‍රශ්න දා ගන්නවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන වැඩ කරන්නේ කම්පැනි මාරු කරනවා. නීති විරෝධීව රැඳී සිටිනවා. ඒ හින්දා අපිට ලංකාවට ඇග්‍රීමන්ට් එන්නේ නැහැ කියන එක. ඕකේ ඇවිල්ලා අපි වෙනම ලොකු වෙලාවක් අරන් කතා කරන්න ඕන දේවල් ටිකක්. මම සරලව මේ විදිහට කියන්නම්. සරල කාරණා අපි වෙනම මම ඔයගොල්ලන්ට විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද මොනවද තාත්තේ කියන එක. මොකද ඔයාලත් කොරියාව ගැන දැනගන්න අපි කොරියාවේ ඉන්න වෙන්න පුළුවන්. කොරියාවෙන් ගිහි කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම කවුරු හරි කියන දෙයක් එක තමයි ඔයගොල්ලෝ මේ රට ගැන දැනගන්නේ. ඒ හින්දා ඒ කතන්දරේ මම මෙහෙම කියන්නම්. ඇත්තටම අඩු වයසෙන් ආව හෝ අවුරුදු 30 35 පැනලා ආව කියලා හෝ වැඩ කරන ප්‍රමාණය අඩු වැඩිවීමක වෙනසක් ඇති වෙනවා කියලා මම හිතන්නේ නැහැ. මොකද 35 අවුරුදු අපි 25 එහා කියන්නේ එයා හොඳ ශක්තිමත් එයාට වැඩ කරන්න පුළුවන්. අවුරුදු 20යි කියනට වැඩ කරන්න බෑ. එහෙම එකක් නැහැ. මොකද අපි දැකලා තියෙනවා අඩු වයසේ ඉන්න මිනිස්සු වැඩ කරනවා අර කියන මිනිසුන්ට වඩා. මොකද අපි දන්න ලංකාවේ මිනිස්සුනේ අපි නේද? අපි ගොඩක් වෙලා යන පොඩි උන්ගෙන් වැඩ ගන්න. එහෙම දේවල් තියෙනවා. ඊට පස්සේ අපි තමයි රීඑන්ට්‍රි ආවා කියලා. එතකොට රීඑන්ට්‍රි ආවා ගමන් මොකද හිතන්නේ අපි කලින් මේකේ හිටියා. අපි මෙන්න මේ අවුරුදු කොරියාවේ ආවේ. අන්න ඒ වගේ කතා අපි අහලත් තියෙනවා. හරිද? මේ මෙහි තියෙන කතන්දර. හරිද? මම කියන එකත් එක සමහර එකකින් නොවෙන්න පුළුවන්, සමහර එකකින් වෙන්න පුළුවන්, සමහර මාත් එක අකමැත්තක් ඇති කර ගන්න වෙන්න පුළුවන්. නමුත් එහෙම කතා තියෙනවා. එතකොට ඒ හින්දා මම කියන්නේ අර වයස කියන එක අදාළ නැහැ වැඩ කරනවා නම්. හැබැයි මෙහෙමයි. එක කතන්දරයක් තියෙනවා. ඒ ලෙවල් කරපු ගමන් කිසිම වැඩක් අතට පායට වැඩක් කරන්නේ නැතුව එහෙම නැතුවම නෙමෙයි. එතකොට ඒගොල්ලෝ මෙහෙම එහෙ ආගල්ලා කියලා ඒගොල්ලන් ජීවිත කාලේ වැඩ කරන්න බෑ කියන එක නෙමෙයි. අපි සාමාන්‍යයෙන් කොරියාවට මාස 3 කාලයක් අපි ට්‍රේනින් පීරියඩ් එකක් තියෙනවා. අපි ඒ කාලේ මොන වැඩේ වුණත් අපි හුරු වෙන්න ඕන. එතකොට ඒ කාලය ඇතුළත ඒගොල්ලන් පුළුවන් හුරු වෙන්න. එහෙද කියන්නේ කොරියාව කියන්නේ මේ ආතල් ගන්න රටක් නෙමෙයි. ආතල් තියනවා නැත්තේ නෑ. හැබැයි වැඩ කරන්න ඕනේ. අපි සල්ලි හම්බ කරන්නේ මහන්සියලා. අපිට ලක්ෂ 4-5ක් හම්බ වෙන්නේ අපි මහන්සියලා වැඩ කරලා. හරිද? දැන් අපි මෙහෙ වුණත් දැන් මම මේ වීඩියෝ කරා මේ දැන් ඔයගොල්ලන් කරුවල වැටලා පේනවා. මම මේ අද දවසේ වැඩ කරලා. මේ දවසේ පැය 8ක් අපි හිටගෙන ඉන්නේ. එතකොට පැය 8ක් හිටගෙන ඉඳලා ඇවිල්ලා තමයි මේ විදිහට ඔයගොල්ලන් මේ වීඩියෝ කරනත් අපි ඇවිදිනවා කනවා බොන ඇත්ත. මොකද දැන් මට උනත් දැන් මේ යන ගමන් ලස්සන මොන හරි දෙයක් කාලා එහෙම පස්සේ අපි කනවා. කන හැමදේම වීඩියෝ කර කර දාන්නේ නෑනේ. හරිද? ඒක කනවා බොනවා ඇවිදිනවා ඒව කරන්නේ නැත්තේ නෑ. ඔන්නෝ කියන කාරණා එක තමයි මේ වෙද්දී කොරියානු භාෂා විභාගය යම් කිසික් දුරට ප්‍රමාද වෙනවා කියලා කියන්නේ. හින්දා කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඔයගලට දවසක එන්න පුළුවන්. හැබැයි හැමෝටම එන්න පුළුවන් මේ දෙකේන කාරණේ ගැන අපිට විස්තරම කියන්න බෑ. යම් කිසි පිරිසකට එන්න පුළුවන්. යම් කිසි පිරිසකට ඒක හීනයක් විතරක් නෙවෙයි. ඉතින් කොරියාව ඔයගලන් ජීවිතය කරගන්න යන්න එපා. මෙහෙට එන්න පුළුවන් පිරිස ඇවිල්ලා මේ වැඩේ කරගන්න බැරි වෙන කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලන්ගේ ජීවිතය කඩා වැටෙනව නෙමෙයි. ඔයගොල්ලන්ට කොහේ හරි කොතන හරි අවස්ථාවක් තියෙන ඔයගොල්ලන්ගේ ජීවිතය ගොඩනගා ගන්න. අන්නේ අවස්ථාව ඔයා හොයාගන්න. ඔබගේ අවස්ථාව ඔබගේ ගමන ඔබ හදාගත යුතුයි.
ඔබ යායුත්තේ කොතනද කියන එක ඔබ තීරණය කර යුතුයි. ඔබ එක තැනක හිර වෙලා ඒක මත්තෙම නැහින්න යන්න එපා. දැන් අපි වුණත් කොරියාවේ හිටියත් අපි ඇවිල්ලා මේ ලැබෙන පඩියෙන්ම ජීවත් වෙන්න try කරන්නේ නැහැ. මොකද අපිත් තව දේවල් අපි හොයනවා ගොඩනගා ගන්න. මොකද මේ කැල එක තැනක් විතරයි. බැරි වෙලාවත් අපිට කිව්වොත් ඔයාලා යන්න කියලා ලංකාවට මොකද කරන්නේ? අන්න ඒ හින්දා අපිත් මෙහි දේවල් තව හොයනවා. අපි ලංකාවට ඇවිල්ලා කොහොමද කන්නේ බොන්නේ? මෙහි හම්බ වෙන පඩිය අපිට එකපාර ලංකාවේ ආවට පස්සේ හම්බ වෙන්නේ නැහැ. එතකොට අපි මොකද කරන්නේ? එතකොට අපි කාගෙන් ණය වෙන්නද නැහැ. ඒත අපි ඉතුරුකත් දෙයින් කාලෙ බිලෙන්ද නැහැ. ඒ හින්දා අපි දේවල් මෙහි ගොඩනගා ගන්න ඕනේ කාලෙත් එකේ හින්දා ඔයගොල්ලෝ මතක තියාගන්න. මෙහි ආවගේ ඔයගොල්ලන්ගේ සියල්ල සාර්ථක වෙන්නේ නැහැ. මේක ඇවිල්ලා එක තැනක් විතරයි ජීවිතේ. අපට යම්කිසි කාලයක් මෙහි ගත කරලා යම්කිසි මුදලක් හම්බ කරගන්න පුළුවන්. අන්න ඒ වගේ තැනක් විතරයි. කියන සල්ලි හම්බ කරන්න පුළුවන්. හම්බ කරන ගමන් ජීවිතේ විඳින්න පුළුවන්. ඉතින් විඳිනවා කියන්නේ එක එක අය ජීවිතයට තියලා තියෙන අරමුණු බලාපොරොත්තු වැලියු ඉතින් ඒවත් එක්ක ඒගොල්ලන්ට තියෙන දේවල් වෙනස් වෙනවා. ඒකත් එක්ක ඔයගොල්ලන්ගේ හීන වල තියෙන ප්‍රමාණයත් එක්ක තමයි ඔයගොල්ලන්ට මෙහි ජීවිතේ විඳින එක තීරණය වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ හීන වලට දීලා තියෙන වටිනාකමත් එක්ක. හරි. එතකොට ඉතින් ඔය කියන දේවල් ටික තමයි මතක් කරගන්න තියෙන්නේ. දැන් ඉතින් කලවරුණා හොඳටම ආචාරන ඕනේ. හරි. එතකොට මතක තියාගන්න සමහරට එක්සෑම් කල්යයි එක්සෑම් කල් ගියා කියලා ඔයාලා අවුලක් ගන්න යන්න එපා. ඔයගොල්ලන්ට යම්කිසි දවසක කොරියාවට එන්න පුළුවන් එයි. කොරියාවට එන අය අතරේ කෙනෙක් ඔයා වෙනවා කියන විශ්වාසය ඔයා තියන්න වැඩ කරන්න. හැබැයි ඒ හීනෙට එන ගමන් ඔයා තවත් දේවල් පස්සේ යන්න. සමහරවිට ඔයාට කොරියාවට වඩා හොඳ හීනයක්කට යන්න අවස්ථාව හම්බෙයි. හීන සැබෑ කරගන්න අවස්ථාවක් මාර්ගයක් පෑදේ. හින්දා ඔයා තවත් මාර්ග හොයාගන්න try කරන්න. මෙහි આવත් අපිට අවුරුදු 4-5ක් වැඩ කරන්න වෙනවා. සමහරවිට ඔයා තව මාර්ගයක් හොයාගත්තොත් ඒ මාර්ගෙ ගිහිල්ලාට සමහරට අවුරුද්දක් 2-3ක් වගේ පොඩි කාලයක් ඇතුළත හොඳ දේවල් කරගන්න පුළුවන්. මාර්ග කියන්නේ නරක දේවල් නැතුව හොඳ දේවල් හොයාගන්න. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. හරි. ඉතින් කොරියාවේ තවත් දේවල් තියෙනවා කතා කරන්න. මේ සමාජයේ කොරියානු සමාජය, කොරියාවේ ඉන්න ලාංකික සමාජය සහ මේ වගේ ගොඩක් දේවල් ගැන කතා කරන්න තියෙනවා. ඉතින් අපි කතා කරමු ඉස්සරහට. සමහර දේවල් කතා කරන ලොකු වෙලාවක් කරනවා. පොඩි විදිහට මම ඕගොල්ලන්ට වීඩියෝස් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. මොකද සමහරලාට අපේ තරුණියෝ මේක නිකන් අර මිරිගුවක් පස්සේ දුවනවා වගේ දෝ කියලාත් හිතෙනවා. මොකද අපි අර එළියට දාලා තියෙන වීඩියෝ සහ ඒ දේවල් එක්ක ඔයාලා මෙහෙම අවාගෙන තියෙන රූපෙත් එක්ක මම මේක ඔයාලට එන්න එපා කියන එක නෙමෙයි. මේක වැඩක් නැහැ කියන එක නෙමෙයි. මේක හොඳයි, වටිනවා, හොඳයි, සුපිරි, නියමයි. සල්ලි හම්බ කරන්න පුළුවන්, ජීවිතේ විඳින්න පුළුවන්, ඒ දේවල් කරන්න පුළුවන්. හැබැයි මේක ඇල්ලා එක්තරා පිරිසකට විතරක් එන්න පුළුවන්. ඒ වගේම මෙහෙට ආවා කියලා සියල්ලම සාර්ථක වෙනවා කියලා හිතන්නත් අමාරු. එක කඩයිමක් විතරයි. ඉතින් අපේ ජීවිතේ හැමදාම මේක ගත කරන්න අපි නෑ ජීවිතේට. මොකද අපි ලංකාවට එන්න ඕනේ. ඉතින් හින්දා ඒක මතක තියාගන්න. ඔයගොල්ලන්ට වාසනාවන්ත සුබ දවසක් කියලා නම් මම ප්‍රාර්ථනා කරමින් අද දවස් සමුගන්නම්. ඔයගොල්ලන්ගේ හීන අනිවාර්යෙන් හැබෑවා. ඔයගොල්ලන්ට ලස්සන සුබ අනාගතයක් ලැබේවා. ජය වේවා.